බෞද්ධ මන්දිර විහාරස්ථානයේ විහාරාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ ගෞරව අධ්‍යක්ෂක මා සහෝදර නීලානන්ද හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම සම්බන්ධ වෙන පින්වත් අපේ පියතුමන්, ඒ වගේම සම්භාවනීය අමුත්තන් විදිහට මේ නවම වෙනසට සම්බන්ධ වෙන ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, ඒ වගේම ලේකම්තුමන්, ඒ වගේම ඒ මන්ත්‍රීවරුන් පිරිස සම්භාවනීයව සම්බන්ධ වෙන, ඒ වගේම නගර සභාවේ ඒ නිලධාරියන් ගොවන සභාපතිතුමන්, ඒ වගේම ලේකම්තුමන්, ඒ වගේම ජායල කඳවන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිතුමන්, ඒ වගේම අනිකුත් සම්බන්ධ වෙන මුලින් නම් සඳහන් කරමින් බොහෝ දෙනෙක් නම් සඳහන් කළා. මේ වෙලාවේදී හැමෝම සිතපත් කරන්න ගියොත් කාල වේලා විඥාන නිසා න්‍යාය පත්‍රයේ සඳහන් අනුකූලව නම් සඳහන් කරමින් මේ වෙලාවේදී සිතපත් කළා වූ සම්බන්ධ වෙන සියලුම සම්භාවනීය සුපින්නතුනි, මේ ලෝකයේ තිබෙන ලක්ෂණයක් තමයි වෙනස් නොවමින් පවතින කිසිවක් පවතින්නේ නැහැ. වෙනස් වීම තමයි මේ ලෝකේ පවත්වන නොවෙනස් වන ධර්මතාවය වන්නේ. ඒ නිසා මම හිතනවා භෞතිකවාදීව ගත්තහම මේ දේශපාලනික තන්ත්‍රය තුළ මුලින් සඳහන් කළා වගේ කලින් තත්ත්වයකට වඩා වෙනස් තත්ත්වයකට දැන් නැවත ආගමනයකට සම්බන්ධ වෙන ඒ වගේ මුල පුරන අවස්ථාව. ඒ නිසා මේ ලෝකේ භෞතිකවාදී වගේම මේ දේශපාලනික තන්ත්‍රය තුළ ඔහුගේ කාල වකවාන් විඳලා මේ වෙනකම්ම මේ වෙනස වෙනුවෙන් මම හිතන්නේ බොහෝ දෙනෙක් හැපවෙමින් ක්‍රියා කරමින් සම්බන්ධ වෙන්න තේරුණා. මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ සබහාදී වෙනසකට මුල පුරන මේ වෙලාවේදී ආගමානුකූලව අපෙන් මේ ඕනියේ ආගමික ආශිර්වාදය ඔබත් එක්කරන්ට බෙදා හදා ගන්නට. මේ නිසා මම හිතනවා මේ වෙනස් වෙන ධර්මතාවය තුළ වගේම මේ වෙනස් වෙන ගමන තුළ සබහාදී වෙනසකට මේ මුල පුරන වෙලාවේදී මේකට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙමින් මේ වෙනසට ඡන්දයෙන් හෝ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කැප වෙලා
ක්‍රියාත්මක වෙන්නට යෙදුණා. ඒ නිසා මම හිතනවා හැම කෙනෙකුම බලාපොරොත්තු වෙන සුභවාදී වෙනසක්. ඒ නිසා ඒකට පූජනීය මහා සංඝරත්නයේ විදිහට ඒ වගේම ඊට සාක්ෂි දෙමින් අපේ සම්බන්ධ වෙන පියතුමන්ද ඒ ආගමික ආශිර්වාදයකට කරමින් අපේ බලාපොරොත්තු වෙන්නේ මේ යන න්‍යායාත්මක පාලන තන්ත්‍රයක සුභවාදී වෙනසක් දකින්නට. ඒ නිසා මේ වෙලාවේදී මේ වචන सर्वबलधारी वंशीय आशीर्वाद विशेषांकारे प्रदेशे उड़नगांत जीवकरांत अपकेरो तोरामा करदाता अपनी सभा प्रतिमंडल के खाने वाले संमेलन में शुद्धांत पालन रिपोर्ट कराने के लगातार अभियान प्लान करो सर्वबलधारी देवी स्वामिनी लोकारंभिक भगवान से बहुत सियाला मत मिनिसा प्रदानिया कोट ओके श्रमे लोक अंग संपूर्ण के मिनिसा भगवान से ज्ञानवुन लැබුව है अपने भगवान से स्तुति प्रशंसा कर से भगवान से के महिमे सदा आपके पापिට පාත්‍රි කෙවීම සඳහා දෙවෙන්ස වහන්සේ වැඩ කිරීමට भगवान से අපට දුන් පඬත පිළිගෙන අපි කෙනෙක් කාට ලැබෙලා තිබෙන වගකීම් නොපිරීලා ඉටු කරන්නට අපගේ සේවයේ දුෂ්කරතාව කාර්යයේ ගැහැට බව නොදකා ඔබ වහන්සේගේ ආදරණීය සේවා දරාගෙන අපගේ කෙනෙක්ගේ වගකීම් වැඩ කොට සංඝ සම්පූර්ණ මහා කාර්යය ශ්විතු කිරීමට ඔබ වහන්සේගේ ශ්‍රද්ධා ආලෝකයේ පරප්‍රසාද අප සමවේද දානය කරා විශේෂාංකාරයෙන් මේ ප්‍රදේශය ගොඩනගන්නට තෝරාපත් කර තිබෙන අප ජනනායකයන්ව සභාපතිතුමන් ඇතුළු සෑම දෙනා මත ශ්‍රද්ධාත්මක ඔබ වහන්සේගේ සත්වරම් ඕම් වෙත දානය කරමි. ඔබ වහන්සේගේ ප්‍රඥාවන්තකම, ධෛර්යවන්තකම, දැනුමිතිකම ඔවුන්ගේ ජීවිත වලට දානය කිරීමට කරුණා කළ මැනව. අපට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාව ගත යුතු තීරණ සැලැස්මල් කරන්නට අවශ්‍ය කරන පීඩ ආශිර්වාදයේ බහුලව දානය කරමින් මේ සෑම දෙනා ආශිර්වාද කිරීමට කරුණා කළ මැනව. දෙවි ස්වාමීනි ඔබ වහන්සේ නාසල බැලපුතු පුදුරගේ ශ්‍රමයෙන් හා දහඩියෙන් පරිශුද්ධ කළාක් වෙන්න අපගේ නගර සභාවට ආශිර්වාද මේ කාර්යාලයට ආශිර්වාද කරන් මේ ස්ථානයේ ගන්න සෑම තීරණයක් ඔබ වහන්සේගේ කැමැත්තට එකගවන්නට පොදු යහපත වෙනුවෙන් ජන ජීවිතේ ගොඩනගන්නට ගන්න හැම තීරණයක්ම වෙන්නට සලස්වමින් ශුද්ධාත්මෙනි මේ සෑම නායකාවක් ඔබ වහන්සේගෙම දෑතට බාර කරන්නේ ඔබ වහන්සේගේ ශුද්ධාත්ම මරමින් ඔවුන් සවිමත් කළ මැනව. ඔබ වහන්සේ අප සමගයේ ජීවිතේ ලේරාණන් ලෙස අපට පෙරටුව ගමන් කරමින් නායකත්වයේ තුල සැබෑ සේවකත්වයේ අත්දකින්නට අප සමට කියා දුන මැනව. මේ තෝරාපත් කර ගන්නා ලද සියලුම රාජ්‍යපාලකයන් සැමදෙනාට ඔබ වහන්සේ පසුපස යමින් සේවය ලබන්නට නොව සේවය කරන සැබෑ සේවකත්වයේ නායකත්වයට උඩ තබන්නට විශේෂ ගමනක් අරඹන්නට පුනරුදයක් අරඹන ප්‍රදේශය දියුණු කරන්නට සැපකෙරළ කැපවෙන ජනතාවක් වන්නට ජනනායකයෙක් වන්නට ඔබ වහන්සේ තුළ තිබුණා වූ මේ සේවකත්වයේ පරිත්‍යාගශීලී ස්වභාවය අපගේ මේ සියලුම දෙනාට දානය කිරීමට කරුණා කරනමද ආදර විශ්වකමාවනි ඔබ දෙවියන්ගේ මානසික රැකවරණය බාර කරන අප මේ ප්‍රදේශයේ බාරව වැඩ කටයුතු කරන්නට ඉදිරිපත් වෙන සිරිනාමේ ජනනායක මේ සෑම මත ඔබතුමීගේ නිරන්තර මානසික රැකවරණය මධ්‍යස්ථකම දානය කර දුන මැනව. පක්ෂ විපක්ෂ සෑම දෙනා අතර සහෝදරත්වයෙන් මිත්‍රත්වයේ වර්ධනය කරමින් එකට ජීවත් වන එක ගම තුල ජීවත් වන එක නගරයේ හමු වෙන සහෝදර කැලක් ලෙස අපේ කෙනෙක්ා ජීවත් වන මේ ප්‍රදේශය මේ කාල පරිච්ඡේද තුල ගොඩනගන්නට හැම අතින්ම දායක වෙන්නට පක්ෂ විපක්ෂ වල සේවය කරන්නට තෝරාපත් කර ගන්නද මේ සෑම දෙනාටම ඔබ වහන්සේගේ පීඨ ආශිර්වාදය දානය කරන් ආත්මාර්ථකාමී භාවය අපගේ සිත त्याल नगर सभावे अभिनय पात्रों गरु सभाएं प्रशांत नोटिस मागे वेड बारगनी में अवस्था होती देखने इच्छा हापी गवर्नमेंट आराधना करती माँ पे वेड बारगनी में अवस्था त्याल नगर सभावे गरु लेका इन्हें तुसारा पुल निर्मा मेंटेनिया सारा बिरना एवं त्याल Kapal District Parliament Menteri Jaya Hasan Samdaya Mr. Ronald Merituman Upah Sababatuman
වගේම යාය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා සියලු දෙනා සහභාගී වී අද දින සිට නව ගමනක් ආරම්භ කිරීම සඳහා අලුත් ගමනකට මුහුණ දෙමින් යාය නගර සභාවේ වැඩ ගැනීමේ අවස්ථාවයි සිදු වනවා. අභිනවයෙන් පත් වුණු නව සභාපතිතුමන්ගේ වැඩබැර ගැනීමෙන් අනතුරුව උත්සව සභාව සඳහා ගෞරවනීය කසාකරේ නාමස්නේ කල්පිතවලි ජාල ආදේශී සම්බන්ධීකරණ සම්ප්‍රේරණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දුමතුමනි ඒ වගේම ජාල නගර සභාවේ අභිනව සභාපති රොෂාන් නෝරිස් මැතිතුමනි ඒ වගේම උපසභාපති විහංග ජයමහා මැතිතුමනි ඒ වගේම අභිනව ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්මයා කමිටුවේදී ජාල සහ කලාල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිතුමනි ඒ වගේම අපේ දැනගන්න දැක්ක සුන්දර මදසනාමිට කලාකරුවන් දෙදෙනා ඉන්නවා. ඒකෙතුමන් උත්තරගෙන අවසර කරනවා. ඒ වගේම අපේ ආරාධනයේ සම්බන්ධ වන ගෞරවනීය සියලුම ආරාධිත මහත්මයාණෙනි, ජාතික සභාවේ කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන් මහත්මයාණෙනි, ඒ වගේම අද දවසේ මේ පොතේ පෙන්වලා තියෙන මාදලේ දිනතුරුව ඔබ සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ 2023 මාර්තු 19 වෙනිදා විසුරුවන වෙනදාද පළක්කම ආයතන දුරකථනය ආරම්භ වෙන අද දවසේ කියන්නේ 2025 ජූනි මාසයේ දෙවනිදා. මම හිතන්නේ දුරදාරීන්ට ඇත්තටම සතුටක් ඇති. ඊට වඩා ලොකු සතුටක් මට තියෙනවා. මොකද මගේ උර මට දුන්නු මහා වරක් අදරුව නිහස් කරනවා. ඇත්තටම මම ජාලනගර සභාවේ ලේකම්තුමේ වැඩ බාරගත්තේ 2024 මේ මාසයේ 14 වෙනිදා. අද මට ඉඳලා තියෙන පිළිගැනීමේ කතාව වුණාට මම ප්‍රථම කොටම අවස්ථාව ගන්නවා. 2023 මාර්තු 19 වෙනිදා ඉස්රෝහ හරිලද ජාලනගර සභාවේ මේ කටයුතු ඒ කියන්නේ නගර සභාවක් කියවම
උපතේ සිට ඒකේ උපතේ සිට මරණය දක්වාම ඔවුන්ගේ ජීවිතවලට සමීපතවම කටයුතු කරන බීමා කැදේට තියෙන පරම්පරාන ආයතන. ඉතින් ඒ වගේ ආයතනයක මහා සභාවේ කටයුතු දුරදානගේ කටයුතු එක්කලා ලේකම්වරයෙක්ගේ කටයුතු මේ විදිහට නැති පවත්වාගෙන යන්න ඒ වගේම අපේ බල ප්‍රදේශයේ 5 කිලෝමීටර් 9.5 වූ නගර සභා බල ප්‍රදේශයේ මහජනයාගේ සුපරිහරණය උදෙසා කටයුතු කිරීම ඒවා කටයුතු නැරඹීම් පවත්වාගෙන යනවා මේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් වසරකට වඩා අධික කාලයක් ඒ කටයුත්තේ යෙදෙන අපේ හිටපු ලේකම්තුමිය විශ්‍රාම සුවී පසු වෙන මේ වෙනකොට මම එතුමියව ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. ඒ වගේම එතනින් එහාට මම ලේකම්තුමියට පත්වන දවස් ඉඳලා මට මේ කර්තව්‍යයන් සාර්ථකව කරගෙන යන්න අපි අදින් අනුපාදනය නැති අනේකවත් වෙන්නේ නැති නමුත් මේ ආවේ හරි ජනතාවට යම් සේවාවක් කරන්න හැකියාව ශක්තිය වලින් ලබා දුන්න අපේ ආදරණීය කාර්යනායකයන් සියලු දෙනාටම ස්තුති කරන්න මම මේ අවස්ථාවක් කරනවා. ඔබ සියලු දෙනාටම මම ප්‍රශංසාත්මකව ස්තුතිය පවත්වනවා. ඉතින් අද දවසේ මට පැවැදලා තියෙන පිළිගැනීම ප්‍රථම කොටම ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම ගෞරවනීය තුමන් නමස්කාර පූර්වක ඉතාමත් ගෞරවයෙන් යුතුව අද දින මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම ජායල ප්‍රාදේශීය සම්පාදකීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මැතිතුමනි ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම ජායල නගර සභාවේ අභිනව සභාපති ප්‍රශාන්ත මොනිස් මැතිතුමනි ඔබතුමාවත් උපසභාපති විහංග ජය මහා මැතිතුමනි ඔබතුමාවත් ඒ වගේම නවක දුරදාරී උපසියලු දෙනාවත් මම ඉතාමත් ගෞරවයෙන් ජායල නගර සභාවේ අද දින පිළිගනු ලබනවා. ඒ වගේම රජය ආයතන නියෝජනය කරමින් ජායල සහ කඳාන පොලිස් ස්ථානාධිපතිවරුන් දෙපළ ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම සියලුම මාධ්‍යවේදී සියලුම ආරාධිත අමුත්තන් විශේෂ කොටම ප්‍රවීණ කලාකරු වන්දේපලක් ඉන්නවා අපිත් එක්ක ඒ දෙපළවත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම අද දවසේ මේ කටයුතු සාර්ථකව කරගන්නට මට ශක්තියක් වුණ මගේ ආදරණීය කාර්යමණ්ඩලයේ ඔබ සියලු දෙනාවත් පැමිණ සිටින ඔබ සියලුම දෙනාව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නේ සහ මම හිතන්නේ අපේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ මොහොතේ අපිත් එක්ක එකතු වෙනවා ප්‍රසාද නිරෝෂණතුමා සභාපතිතුමාව ඉතාම ගෞරවයෙන් මේ මොහොත වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ජාතික තේමාව ඔස්සේ ජායල නගර සභා බල ප්‍රදේශයේ තුල ජීවත් වෙන ජනතාවගේ සුඛ විහරණය උදෙසා නගර දුරදාරීන් සමග අපි ආරම්භ ගමනදී ඔබට නිවැරදි මඟ පෙන්වමින් කාර්යක්ෂම සේවාවක් සපයමින් සමස්ත ආයතනයේ කීර්තිනාමය ඉහළ නැංවීම උදෙසා ආයතනවල මගේ කාර්යමණ්ඩලය හැකි උපරිමයෙන් දායකත්වය ලබා දීමට අපේක්ෂාවෙන් පසු වන බව ඔබට සඳහන් කරමි. මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. පූජක තුමාගේ ප්‍රකාශ කළ ආකාරයට අපේ කාර්යභාරයක් කරනවා. ජායල නගරයේ වගේ මේ රටත් යහපත් දිශාවකට අලුත් මාවතකට රැගෙන යනවා. අත්වශයෙන්ම මේක අපි ඊයවුරුද්දේ ලබාගත් ජයග්‍රහණය කියන්නේ මේක බෞද්ධිකව අපේ පක්ෂයේ ජයග්‍රහණයක් කියලා කියනවට වඩා මේ මුළු රටේම ජයග්‍රහණයක් මුළු මාත් ජනතාවගේම ජයග්‍රහණයක්. අපි දන්නවා පහුගිය කාලවකවානුව තුළ අපේ රටේ තාම අවාසනාවන්ත අත්දැකීම් රාශියකට දෙන්න තිබුණා. මේ ජනතාවක් විදිහට රටක් විදිහට තීරණ අරගත්තා මේක වෙනස් කරා. අපි දන්නා ගෝල් බේස් එකේ හොඳ බලන ජනතාව යන ගෝල් බේස් එකේ මිනිහන් ලොකු ඈතන් මේදී අපි දැක්කයි දවස්වල මෙහි කොපමණ ජනතාව කොපමණ දෙනෙක් ගෝල් බේස් කරා ඇවිල්ලා ගියාද කියලා ජාති ආගම් පාට පක්ෂ වේදකින් කරොත් ඒ ජනතාව එකම හඬක් තමයි කරන්නේ. අලුත් පාර්ලිමේන්තුවක් දේශපාලනට අලුත්
මගක් අවශ්‍යයි කියන්නේ 225 විපාක කියලා කිව්වේ ඒ පැරණි මූල විපාක. දැන් අත්‍තරම වශයෙන්ම දැන් අපේ පාර්ලිමේන්තුව කියන්නේ අලුත් පාර්ලිමේන්තුවක්. ඒ වගේම අපේ ප්‍රාදේශ සභා නගර සභා සියලුම පළාත් පාලන ආයතන කියන්නේ අලුත්ම ආයතන වරපත් දිනවට ජනතාව අලුත්ම මුළු අලුත් දේශපාලනයක් පිළිඳ ගෙන්න තීරණය කරලා තියෙනවා. මේකේ වගකීම ඉතාමත් බරපතල විදිහට තේරුම් අරගෙන ඉන්නවා. ඒක ජයග්‍රහණය කිරීමෙන් අපේ ශක්ති බුදුමහත් ශක්තිය යොදලා තවෙන් අපි සියලු දෙනාම තීරණය කරලා ඉන්නවා. ඉතින් මේක අත් වශයෙන්ම අපි දන්නවා අපේ රටේ ජනතාව විවිධ මට්ටම් වල අපි ගත්තොත් විරෝධරත පදවන අපේ සහෝදරවරු විරෝධරත පදවන ගමන් මේ වගේ වෙනසක් අවශ්‍යයි කියන එක සාකච්ඡා කළා. ඒ වගේම අපේ පොල් දෙක පරණ ලැබුණක වගේ සරුණ වැඩ කරන සහෝදරවරු මේ ගැන කතා කළා. වෛද්‍යවරු රෝගීන්ට බෙහෙත් දෙන ගමන් මේ ගැන කතා කළා. අපේ ආගමික පූජකතුමන්ලා තමුන්ගේ දේශනා තුළේ විජීව හෝ වක්‍රව මේක ප්‍රකාශ කළා. ඒ වගේම අපේ සියලු දෙනාම ජනතාවක් විදිහට අපේ හිත මිත්‍රාදීන්ට න්‍යායදායන්ට යාළුවන්ට හැමදෙනාටම කිව්වා මේ වෙනසක් අවශ්‍යයි කියන එක. මේක අපි සියලු දෙනාම ලබාගත් ජයග්‍රහණයක් කියන නිසා ඒකවලින් මේකත් වශයෙන් කාටවත් ස්තුති කරන්න විශේෂ ස්තුති කරන්න දෙයක් නෙමෙයි. මොකද අපි මේ ගත්තේ වෙන කාටවත් අපේ පෞද්ගලික ජයග්‍රහණයක් නෙමෙයි මේ. පෞද්ගලිකව අපිට උදව්වක් කරන අපි ස්තුතියක් කළ යුතුයි. නමුත් මේක අපි ගත්තාම අපි හැමෝටම අපේ දරුවන් වෙනුවෙන් අපේ ජීවිතය වෙනුවෙන් අපේ දරුවන්ගේ ජීවිතය වෙනුවෙන් අපේ අනාගත පරම්පරාවල ජීවිතය වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණයක්. ඉතින් මේක අපි හැමෝටම අපිටම ස්තුති කරලා යුතු දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි ජයග්‍රහණයක් ලබා ගන්නකොට ජනතාව අපි දැක්කා මෙරටේ නිකලන් අදූෂිත නිවැරදි දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයක් තිබුණා. ඉතින් ජනතාවට දෙපාරක් හිතන්න ඕනවක් තිබුණේ නැහැ. ඒ විශ්වාසයත් එක්ක පෙරට ආවා. ඉතින් අපි මේ වෙනකොට ගොඩනගලා තියෙන පුළුල් ජනතා ව්‍යාපාරයත් එක්ක පෙරට යන්නේ හැකියාව තියෙන ඉදිරියට මේ ගම් මේ නගර සභා ප්‍රාදේශ සභා රටම වෙනස් කරනකොට මේ ගොඩනගාගත්ත ජනතා බලවේගය අපිට මහත් බලයක් වෙන එක විශ්සකයි. ඉතින් අපි තවදුරටත් ඉල්ලා සිටින්නේ මේ අපි සියලු දෙනාම එකතු වෙලා ලබාගත්ත ජයග්‍රහණය ඉදිරියට අරගෙන යන්න සියලු දෙනාගේම සහයෝගය, ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය අවශ්‍ය වෙනවා. මේක අපි දන්නවා අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා වගේම අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ඉදිරියට ගෙනියන්න ඕනකම තියෙනවා. ඒකට අපි සියලු දෙනාගේම මැදිහත් වීම දායකත්වය අවශ්‍යයි. අපි දන්නවා අපිට ලැබිලා තියෙනවා ලොකු අභියෝගයක්. මොකද්ද? අපි ඔබ සියලු දෙනාම එකතු වෙලා මේ රට වෙනස් කරලා අපේ අතට බාර දීලා තියෙනවා දැන් මේ ජායල ආසනයේ නගර සභාවක් ප්‍රාදේශ සභාවක් දියුණු කරන්නේ. ඔබ දන්නවා ඇති ජායල ප්‍රාදේශ සභාව තමයි ලංකාවේ වැඩිම ප්‍රතිශතයකින් බින්න ප්‍රාදේශ සභාව. ඒ වගේම තමයි නගර සභාව. ඉතින් අපිට තියෙනවා මේ ජායල නගරය, ඒ වගේම ජායල ප්‍රාදේශ සභාව මේ දෙකම ඒ තත්ත්වයට නගා සිටවන්න. ඕක අපිට තනියෙන් කරන්න පුළුවන් කර්තව්‍යයක් නෙවෙයි ඔබ දන්නවා. මේකට අපි හැම කෙනෙක්ගේම ආශිර්වාදය, මේ කැපකිරීම අවශ්‍යයි. පක්ෂ විපක්ෂ හැම කෙනෙක්. අපි සුද්ධ කරද්දී විපක්ෂය මේක කිලුරු කරුවොත් ඒක කරන්න බෑ. මේ හැම කෙනෙක්ගේම මේ උදව්ව, මේ අවශ්‍යතාවය හැම කෙනෙක්ගේම වටිනවා. මොකද අපි දන්නවා මම හිතන්නේ අපේ පත් වෙච්ච മന്ത്രിවරු, මේ മന്ത്രിවරු ඒ වගේ සභාපති සමහරවරු දෙන්නට ලොකු වගකීමක් පැවරලා දෙනවා. යා ලොකු කැපකිරීමක් කරනවා දැන් ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ කැපකිරීම කරන්න පුළුවන් උනේ අපිට තිබුණා මේකේ ආශාව. මේ ආශාව තමයි අපිට මේ ඉස්සර ගන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ ආශාව අපි මොන කැපකිරීම කරුවත් බොහොම ආශාවෙන් කරනවා. ඒකට මම දන්නවා ජායල නගර සභාවේ ලේකම්තුමියත් ඒ නිලධාරි මණ්ඩලයත් අපිට බොහොම මේ කැපකිරීම කරන්න අපිට අවශ්‍යතාවයේ විදියට වැඩ කරන්න හම්බෙයි කියලා. ඒ වගේම තමයි මේකේ හැම කෙනෙක්ම
මේ නගර සභාවට ප්‍රාදේශීය සභාවට එන්නේ තමුන්ගේ කරදරයක් කරගෙන. තමුන්ගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරගෙන. අපි දක්ෂ වෙන්න ඕන මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන මේක ඇතුලේ ඉලා වෙලා යන ජනතාවක් හදන්න. ඒක තමයි අපේ මූලික අභිප්‍රාය වෙන්නේ. අපි දන්නවා අපිට මට සාමාන්‍යයෙන් දවසකට ටෙලිෆෝන් කෝල් 250 300ක් වගේ එනවා. මේ 250 300 ඇතුළේම තියෙන මිනිස්සුන්ගේ කරදර. අපිට ගෙදර ගියාමත් මාර අමාරුයි. මේ කරදර ඇත්තටම අපි මේක අවුරුදු එකමාරක් දෙකක් තුනක් ඇතුළත ඉවර කරගත්තොත් අපි ඔක්කොම මේක නිදාසේ ජීවත් වෙන්න පුළුවන්. මේ සභාවල් කියන්නේ තාම මුදල් ලැබෙන සභාවක්. මේ සභාවල් වල හරියට මුදල් කළමනාකරණය කරන්න මම ආරාධනා කරනවා මේ සියලුම නිලධාරී මහත්මයාට අපේ සභාපති සහෝදරයාට මේ මන්ත්‍රීවරුන්ට මේ අවශ්‍ය කරන වැඩ කටයුතු ටික ඉෂ්ට කරලා දෙන්න කියලා. ඒ වගේම තමයි මේකට එන හැම කෙනෙක්ටම බොහොම තව අවුරුද්දක් විතරද hina වෙලා ඇවිල්ලා hina වෙලා යන්න. මම දන්නවා මේකට එන ගොඩාක් අය එන්නේ හරි අකමැති. අපි ඒක දන්නවා. අපි ඒක අත්දැකලා තියෙනවා. මේ අත්දැකීම අපිට තියෙනවා. මේක ඇතුලේ මම හිටියා. හැබැයි මේකට එන්න පුළුවන් විදියට, ඇවිල්ලා වැඩේ කරගන්න පුළුවන් විදියට අපි මේ නගර සභාව ගොඩනගා ගන්නවා. මේවා හොඳ ආයතන. මේවා මිනිස්සුත් එක්ක ගැවසෙන ආයතන. මේක තියෙන්නේ තනිකර මේ නගරේ ඉන්න මිනිස්සුන්ගේ සල්ලි. අපි කවුරුත් ගෙදරින් ගෙන සල්ලි නෑ. මන්ත්‍රී කෙනෙක් සභාපති කෙනෙක් අතර මමත් එහෙම. පාර්ලිමේන්තු පදවි කෙනෙක් මම 7-5ක් තරග වෙලා නැහැ මේක. ඔයාලගේ තියෙන බදු මුදල් ටික හරියට කළමනාකරණය කරලා දීලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට මේ රට ගොඩනගන එක තමයි ජනාධිපති අනුර සභාවකට ඉඳලා කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභාවල පළාත් පාලන ආයතන වල ඉන්න සභාපතිවරු මේ සමිතියගේ සියලුම දෙනාගේම අභිප්‍රාය හා අධිෂ්ඨානය. මම දන්නවා මේක මේ බලය වෙනස් කරන්න අපිට වඩා කැපකිරීම කරපුවා ඉන්නවා. මේ කොට්ටා සභාවල ඒ වගේම මේ අපේ සංවිධාන වල ලොකු කැපකිරීම කරපුවා. අපි කරපු කැපකිරීම අපි ගොඩක් කල් ඉඳලා කරුවාට මේ ආවට පස්සේ හරි ගොඩාක් දේවල් කරුවා. අපි දන්නේ නැහැ අපේ ගෙවල් වලට කැන්වසින් ඇවිල්ලා අපි ගෙවල් වල හිටියෙත් නැහැ කැන්වසින් ඇවිල්ලා මේ වැඩේ හදලා තිබුණා. මේක වෙනස් කරන්න ගොඩාක් අය උදව් වුණා. හැබැයි ඔබ කවුරුත් මේක දාලා යන්න එපා. මේකේ ඕන මෙතන ඉන්න හැම සභිකයෙක්ම සභාපතිලා ඒ වගේම අපේ උපසභාපතිවරු ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට මම ඔබට අහුම්කම් දෙන්න කැමති ඕන වෙලාවක අපිට විවේචනයක් ඉදිරිපත් කරන්න ඒක හදා ගන්න කැමති හොඳ දේවල් අපි එකතු කරගන්න කැමති නරක දේවල් බැහැර කරන්න ඕන මේ නරක දේවල් බැහැර කරගෙන හොඳ දේවල් වලින් මේ සභාවල් පුරවලා ඉවරලා අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන් ලස්සන නගරයක් ලස්සන ගමක් ලස්සන රටක් බවට පත් කරමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරමි. මම බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාට.